Hello guys, welcome back to my YouTube channel. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ කොහෙද? අපි අද ඇවිල්ලා ඉන්නේ මේ ප්‍රී ෂූට් එකකට. කොහෙද? ජංගල් බීච් එකේ. හා අපි අද ඇවිල්ලා ඉන්නේ ප්‍රී ෂූට් එකකට. කපල් එක තාම රෙඩි වෙනවා. අපි මේ දැන් ලොකේෂන් එකට යන ගමන් ජංගල් බීච් එකට තමයි ඉතින් ඇවිල්ලා ඉන්නේ. හරි ළමයි අපි එන ගිහිල්ලා බලමු. චුට්ටා මේ පැත්ත බලලා මොනවා හරි කියන්න. යා එන්න. ඔයාගේ ජොක දාලා ගිහිල්ලා. මම ඉතින්ද බයිලා නේ. අර පැත්තෙන්ද ගිහිල්ලා තියෙන්නේ. ෆස්ට් ටයිම් තමයි මෙතන අවුරුදු ගානක් මම යන්නේ අපි අය හැබැයි. පන්සල ගංගේ. ඔව්. ෂූට් එකක් ගන්න නැසන එතන. අපිට මේ තන මිස්සුනේ කොහොමද? මම ඇවිල්ලාම නැහැ කන්නේ. පාර හැදුවේ. ඒක මම මට තේරෙනවා හදපු පාරවල් කියලා. ඕ අයියෝ ඒක හදපු පාර නෙමෙයිද ඒක? හා? ඔවන් කවුරු මේකේ පාර වෙනස් කරලා එකයි. අපි බීච් එකට ආව ළමයි. තාම කපල් එක ආවේ නෑ. ඉතින් අපි එතකම් බීච් එකට ආවා. බීච් එකේම තමයි ඉතින් ෂූට් එක කරන්නේ. මම ආසම ප්ලේස් එකක් තමයි මේ බීච් එක කියලා කියන්නේ. දැන් ඉතින් අපි ෂූට් එක පටන් ගන්න තමයි යන්නේ. කපල් එකත් ආවා. ඒ හින්දා ඉතින් අපි හිතුවා ඉක්මනින් ෂූට් එක ඉවර කරන්න ඕනේ කියලා. මොකද බීච් එකෙන් පස්සේ අපි තව තැනකට යනවා ෂූට් එක කරන්න.
ඉතින් ඔයාලා මේ වීඩියෝ එක නම් ඇත්තටම ස්කිප් කරන්න එපා. මේක ෆනී වැඩ ගොඩයි. ඉතින් මෙයාලා හරිම ලව්ලි කපල් එකක්. ඒ වගේම තමයි හරිම එන්ජොයිඩ් කපල් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න වීඩියෝ එක ෆන් වැඩ ගොඩක් තියෙනවා. ඒක සුදු ටයිට් ක්ලෝස් අප් එකක් යන්නේ. අන්න ඒ වගේ පොඩ්ඩක් අර රැන්ඩම් ඔයාලා එක කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. එයාලා හරිම ලස්සනයි නේද? ඒ වගේම හරිම ලව්ලි. ඉතින් මං ඔයාලට ඩිස්ටර්බ් කරන්නේ නැහැ. මොකද ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. නැත්තම් මං කතා කරනකොට ඔයාලට ඩිස්ටර්බ් වෙනවනේ. Ready? ෆ්‍රී ෂූට් එකක් කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඔයාලා දන්නවද ඇයි ෆ්‍රී ෂූට් එකක් කරන්න කියලා? මං කියන්නම්කෝ ඉතින්. ඔයාට එකපාරටම වෙඩින් එකට ගිහිල්ලා සමහරලාට පෝසස් කරන්න අමාරුයි. ඒ වගේම ෆොටෝග්‍රැෆර් වැඩිය දන්නෙත් නැහැ. හැබැයි ඔයාට ෆ්‍රී ෂූට් එකේදී ඔයාට ෆොටෝග්‍රැෆර් එක්ක හැමදේම කතා කරලා කරගන්න පුළුවන්. ඉතින් එතනදී ඔයාලගේ අදහස් ඔයාලට ඕනි හැමදේම ෆොටෝග්‍රැෆර් එක්ක බෙදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාලා පෝසස් දන්නේ නැත්නම් එතනදී ඔයාලට පොඩි පෙරහුරුවක් හම්බ වෙනවා. ඉතින් ෆ්‍රී ෂූට් එකක් කරන එකේ ඇත්තටම වාසිය තමයි ඒක. ඒ විතරක් නෙමෙයි ඔයාට හොඳ මෙමරි එකක් ඒක. මොකද ඉතින් හැමදාම වෙඩින් ගන්නෙ නැහැනේ. හැමදාම ෆ්‍රී ෂූට් කරන්නත් බැහැ. ඉතින් ඔයාට ඔයාගේ මෙමරි එකට ලොකුම වාසියක් තමයි ෆ්‍රී ෂූට් එක කියලා කියන්නේ. මගේ මූඩේ නංගි ආයි ගාම බබරෙක් ගහලා. දැන් කොහොමද නාල වෙන්නේ ආයි ගාම කවන්නේ එකක් බලමු ආයි. ඒකේ ඊද? ඒක වරු හැබැයි අපි එන්න ගමු මරණ ලස්සනයි. වතුර එනකන් ඉන්න ඕනේ ආයි එමුණ ආයි එමුණ හරි දත්මිටි කාගෙන ඉන්න ඕනේ මේ පාර ඒක hina වෙන්න යන්න එපා hina වෙන්න යන්න එපා ආන්නම ඒක කලින් සීන් කියලා ආන්න hina වෙන්න යන්න එපා නිකන් මෙයා දිහා බලන් ඉන්න නිකන් රැල්ලක් වෙන hina වෙන්න එපා නයි පොඩ පොඩි උඩ හදාමු මේ වතුර දාලා හදාමු අර මං අල්ලගන්න යන්න දෙන්නේ
දැන් ගහගෙන යනවනේ මල්ලන්නේ නැත්තවනේ. ये बारी हो मोदी सिंह हो गया eh dia bawa අපි එන්න ටික ටික මුහුද මැද්දට යනවා අල්ලන්නට යනවා මරේ ඒ මොන යන්නේක ආපු එන්නේ ඒක විතර නෙවෙයි හැමදාම මේ Butuh bayam nih kata. Orang gambar ini. Simple. Kalau kali bang, buat jalan kedua ada. Jangan usah jalan. Aku aja hendak ke mana? Ini ada nih. Arieta. Arieta. Jangan dia. Dia tuh hari over itu kan. Panjat ya. Thank you. Kamu nih. Taruh jaga nih. Ini ada nih. Mana nih? Kapan itu? Ayo video ini kan mana ini? Ini ada tuh. Mana? Ah, ambil. Boleh. Lagi. Ulang motor ini. Kalau kau tin. Boleh. Oh, kita kira. Ini
හරියනවද නෙවෙයි. ඕක ඕනේ. ඕන වලිබා. ඒකට මෙයාට හොඳයි වුණා. මේක එන්නේ නේ. අරගෙන මේ යට වැඩි අපි යනවා. ඔව් ආලත් වෙනවා නේ. හා ඕනේ. එන්නන්නේ. කනට දෙන්න කෙලිව වතුර පාර. ඔයා මේ අර පැත්තට ගන්න බා. හරිම දැන්. ඔව්. ඉතින් හිතන්න දෙන්නේ නැහැ දැන්. ඔය දෙන්නගේ නැතුව අනිත් දෙපැත්තටම එනවා. දැන් නම් ගන්න එපා ඉතින්. රෙඩි. ආවා. හරි ඒක හොඳයි. හරි දැන් එන්න වෙනවා. ආ ඉතින් මාන කියනවා. Harus digabung tuh. හා Ayo tuh, අපිට වඩා වේගෙන්. ඔව් බලමු. කාලා පෙන්න පෙන්න ඉනා වෙන මේ බලන්න. යන්න බෑ. බ්‍රේක් වගේ බලන්න. අන්නනේ නොවි. හරි දැන් හරි. ඒ යාත් එක ගන්න ගයිය මොටස් තියා. යවා වගේ ඇඟේ නිදාමයි. බීච් එකේ ෂූට් එක ඉවරයි මෙතන ඉවරයිනේ ඉවරයි. ඊට පස්සේ Back up. check out
ඉතින් අපි එතන යන ගෝල් ෆෝට් එකට. ගෝල් ෆෝට් යන්න. ගෝල් ෆෝට් නේ ගෝල් ෆෝට්. ගෝල් ෆෝට්. ගෝල් ෆෝට්. ගෝල්. අපි දැන් ඊට පස්සේ යන්නේ ගෝල් ෆෝට් එකට. අපි ඒ ෂොට් එක ඉවර වෙලා ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. මොකද ඉතින් හරිම බඩගින්න හිටියේ බීච් එකේ හිටියන් පස්සේ ලොකු බඩගින්නක් ආවා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ගෝල් වල සහන කියන රෙස්ටුරන්ට් එකට. මේකේ කෑම ඇත්තටම රසයි ළමයි. මම රෙකමන්ඩ් කරනවා මේ තැන නම් පුදුම රසක් තියෙන වගේම එයාලා උණුවෙන්ම තමයි දෙන්නේ. හරි දැන් අපි මේ යන්නේ අපි ඊළඟ ෂූට් එක කරන්න. ඉතින් අපි බලමු මොකක්ද දැන් අපි ඊළඟට කරන්න යන්නේ කියලා. කොහෙද කරන්න කියලා බලමු. ඔයාලා ඉතින් කොහෙද කියලා දන්නවනේ ගෝල් ෆෝට් එකේ තමයි ඊළඟ ෂූට් එක කරන්නේ. ඉතින් පොඩි අවුවක් තියෙනවා. අපි බලමු එතනට ගිහිල්ලා කොහොමද මොන වගේ සිටුේෂන් එකක්ද තියෙන්නේ කියලා. मोटे और අපි ඉතින් අවුව අඩු වෙනකන් හිටියා. මොකද දැන් මේ වෙලාව ගත්තොත් හරියටම 2:03 වගේ අවුව ටිකක් තිබුණා. ටිකක් නෙමෙයි හොඳටම තිබුණා. මේ ෂූට් එක කරන දවස්වල පුදුම රසණයක් තිබ්බේ ඇත්තටම. ඉතින් අපි ඒ හින්දා අවුව ටිකක් අඩු වෙනකන් ඉඳලා පස්සේ තමයි අපි ඊළඟ ෂූට් එක කරන්න ලෑස්ති වුණේ. ඔන්න ළමයි ඉතින් අපි ඊළඟ ෂූට් එක ස්ටාර්ට් කරා. මෙන්න මේක තමයි ඩ්‍රෙස් එක. ඒ දෙන්න හරිම මැචින් හරිම ලස්සනයි. ඉතින් අපි බලමු මේ ෂූට් එක කොහොමද ඉවර වෙන්නේ කියලා. අපි ස්ට්‍රීට් එකේ ඇවිදගෙන යන ගමන් තමයි ෆොටෝස් ටික ගත්තේ. මොකද අපිට ලස්සන ලොකේෂන් එතකොට හම්බ වුණා. ඒක හරිම ලේසි. ඉතින් මේ ඒ වගේ තවත් ලොකේෂන් එකක් තමයි. ඇත්තටම මේ ෆොටෝස් වල අවුට්පුට් එක නම් මොහොම ලස්සනයි. හිතුවටත් වැඩිය හැමදේම ලස්සනට තිබ්බා. ඉතින් මම ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේ ෆොටෝස් ටික බලනකම්. ෂූට් එක තවත් ලස්සන වෙන්නේ කපල් එක දෙන සපෝට් එකත් එක්ක. ඉතින් මගේ හස්බන්ඩ් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට අවුරුදු ගාණක් එයාට එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් එයාට විවිධාකාර එක්ස්පීරියන්ස් තමයි තියෙන්නේ. කෙනෙක්ගේ වෙඩින් එකක් කියන්නේ එයාගේ ජීවිතේට වටිනාම දේ. අපිටත් එහෙම තමයි. ඉතින් ඒ දේ වෙනුවෙන් මහන්සි වෙලා කැප වෙලා උනන්දු වෙලා මේ වගේ ලස්සනට ෂූට් එකක් කරනකොට ඒක ඒ කපල් එකටත් ලොකු සතුටක්. ඒ වගේම තමයි එයාලට කවදා හරි දවසක ඉතුරු වෙන්නේ මෙන්න මේ මෙමරීස් නේ, මේ ෆොටෝස්, මේ වීඩියෝස් තමයි එයාලට කවදා හරි දවසක ඉතුරු වෙන්නේ. පොඩක් මේ ඇත්තල බලන්න. ඔය පැත්තට එහෙම මූණ වැහිලා කැප් එකටනේ. ඔයාට දුකයිද? දුක නෑ මැච් वीडियो කියන්න වෙමුලු වීඩියෝ එක ජයන්ති කියන්නේ මොකක්ද දන්නවද? ජයන්ති රත්නේ කියන්නේ මොකක්ද දන්නවද? ඔන්න ඔය විදිහට තමයි ඒ දවස ගෙවුනේ. ඉතින් අදට මම vlog එක අවසන් කරනවා. එහෙනම් ළමයි ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් හැමෝටම bye bye.